මම මෙන්න මේ ප්‍රයිම් මූවර් රථයේ රියදුරා. කඩවත පොලිසිය ඉදිරියේදී තමන්ගේ ප්‍රයිම් මූවර් රථයේ නලාව නාද කිරීමේ වරදකට තමාට පහර දී අත්අඩංගුවට ගත් අයයි පවසමින් කඩවත පොලිසියට විරෝධය පළ කරමින් එම තරුණයා කඩවත පොලිසිය ඉදිරියේ පිට තම විරෝධය පළ කර ආකාරයයි මේ කියලා මේ පොලිස් ස්ථානාධිපතිතුමා මට පන්නගෙන ඇවිල්ලා පහර දීලා තවද තමාට 20000 ඉක්ම වූ දඩයක්ද නියම කළ බව මෙම තරුණයා ප්‍රකාශ කරනවා. මම මෙන්න මේ ප්‍රයිම් මූවර් රථයේ රියදුරා. මට අවුරුදු 24යි. මම ඉන්නේ මෙන්න මේ කඩවත පොලිසිය ඉස්සරහා දැන්. හරියටම කඩවත පොලිසිය ඉස්සරහා මම දැන් ඉන්නේ. මේව රථය මම මෙතනින් උඩට යනකොට වාහනයක් දැම්ම ටොන් 30ක ලෝඩ් එකක් ගාගෙන මම මේ වාහනේ අරගෙන ගියේ. ඒ අනකොට මම මෙතන හෝන් එකක් ගැව්වා කියලා මේ පොලිස් ස්ථානාධිපතිතුමා මට පන්නගෙන ඇවිල්ලා පහර දීලා 26500ක උසාවියට දඩයක් දාලා අපරිශාකාරී ලෙස රියපැදවීම කියලා 26500ක දඩයක් ගැහුවා. ජනාධිපතිතුමනි මට අවුරුදු 24යි. ඔබතුමාලා මේ වගේ වැඩ කරන්න නෙමෙයි ඔබතුමාලාට දන්නේ දුන්නේ. බලන්න මට කරලා දීපු බලු වැඩේ දැන් මේ වාහනේ මට දෙන්නෙත් නෑ වැඩ කරගන්න. අඩි 340ක් ගාගෙන යන අඩි 40ක ප්‍රයිම් මූවර් රථයක් පාරකට එකපාරටම වාහනයක් දාපුවම මම ඔළුව දාලා හූ කියන්නේ. එහෙම කරන්න බෑනේ මේ කඩවත පොලිස් ස්ථානාධිපතිතුමා මට පාර දීලා පොලිස් කූඩුවට දාලා පව්ව අප්‍රතිශාකාරී ලෙස දියපැදවීම කියලා රුපියල් 26500ක දඩයක් ගැහුවා. මේ තියෙන මේ රථේ තාම පොලිස් ඉස්සරහා තියෙන්නේ. මේ වගේ වැඩ කරන්න නෙමෙයි අපි ඔබතුමාට දන් දෙන්නේ. බලන්න මේ කරන අපරාධ දැන් මට ජොබ් එක කරගන්න විදිය නැහැ වාහනේ පද ගන්න විදිය නැහැ. තිබ්බ ලෝඩ් එක වෙන ලොරියක ඇවුවා. දැන් දවස් 3ක් වෙනවා. මාව පොලිස් කූඩුවටත් දාලා රුපියල් 26500ක හෝන් එකක් ගැව්වා කියලා රුපියල් 26500ක දඩයකුත් දාලා මේ විදියට මගේ වාහනේ තියාගෙන ඉන්නවා දැන්. මේ පිළිබඳව ඔබතුමා අපි ජනාධිපතිතුමාගෙන් තමයි ඉල්ලන්නේ මේ වගේ අසාධාරණ වැඩ කරන්න තියන්න එපා රටේ. මම මෙන්න මේ ප්‍රයිම් මූවර් රථයේ රියදුරා. මට අවුරුදු 24යි. මම ඉන්නේ මෙන්න මේ කඩවත පොලිසිය ඉස්සරහා දැන්. හරියටම කඩවත පොලිසිය ඉස්සරහා මම දැන් ඉන්නේ. මේව රථය මම මෙතනින් උඩට යනකොට වාහනයක් දැම්ම ටොන් 30ක ලෝඩ් එකක් ගාගෙන මම මේ වාහනේ අරගෙන ගියේ. ඒ අනකොට මම මෙතන හෝන් එකක් ගැව්වා කියලා මේ පොලිස් ස්ථානාධිපතිතුමා මට පන්නගෙන ඇවිල්ලා පහර දීලා 26500ක උසාවියට දඩයක් දාලා අපරිශාකාරී ලෙස රියපැදවීම කියලා 26500ක දඩයක් ගැහුවා. ජනාධිපතිතුමනි මට අවුරුදු 24යි. ඔබතුමාලා මේ වගේ වැඩ කරන්න නෙමෙයි අපි ඔබතුමාලාට දන්නේ දුන්නේ. බලන්න මට කරලා දීපු බලු වැඩේ දැන් මේ වාහනේ මට දෙන්නෙත් නෑ වැඩ කරගන්න. අඩි 340ක් ගාගෙන යන අඩි 40ක ප්‍රයිම් මූවර් රථයක් පාරකට එකපාරටම වාහනයක් දාපුවම මම ඔළුව දාලා හූ කියන්නේ. එහෙම කරන්න බෑනේ මේ කඩවත පොලිස් ස්ථානාධිපතිතුමා මට පාර දීලා පොලිස් කූඩුවට දාලා පව්ව අප්‍රතිශාකාරී ලෙස දියපැදවීම කියලා රුපියල් 26500ක දඩයක් ගැහුවා. මේ තියෙන මේ රථේ තාම පොලිස් ඉස්සරහා තියෙන්නේ. මේ වගේ වැඩ කරන්න නෙමෙයි අපි ඔබතුමාට දන් දෙන්නේ. බලන්න මේ කරන අපරාධ දැන් මට ජොබ් එක කරගන්න විදිය නැහැ වාහනේ පද ගන්න විදිය නැහැ. තිබ්බ ලෝඩ් එක වෙන ලොරියක ඇවුවා. දැන් දවස් 3ක් වෙනවා. මාව පොලිස් කූඩුවටත් දාලා රුපියල් 26500ක හෝන් එකක් ගැව්වා කියලා රුපියල් 26500ක දඩයකුත් දාලා මේ විදියට මගේ වාහනේ තියාගෙන ඉන්නවා දැන්. මේ පිළිබඳව ඔබතුමා අපි ජනාධිපතිතුමාගෙන් තමයි ඉල්ලන්නේ මේ වගේ අසාධාරණ වැඩ කරන්න තියන්න එපා රටේ.